දේව රූපේ හම්බ වෙලා කියලා. දේව රූපයක් නෙමෙයි දේවාරූඪයක්. ආන්න හරි ඒක තමයි. මට ලැබුණා. මම නිදාගෙන ඉන්නකොට ඇඳේ. මෙහෙම මගේ වටේ ගියානේ. ආනේ සුදු ටීක් පැටියෙක් සුදු ටීක් මලක්ගෙන ඇඳ වටේ මෙහෙම ගියාද? මොකද ඒ ටීක් මලයි ටීක් පැටියයි? ඇයි අනේ අර මහාමායා දේවි දැක්ක ඩ්‍රීම් එක? හරි ඩ්‍රීම් එක හරි ටීක් පැටව ටීක් මල් කොහෙන්ද? ඇයි අනේ ඡන්ද කාලේනේ එතන ඡන්ද ලකුණු දෙකක් තියෙනවා කියන්න බෑ. ඒකෙන්ද. හරි. ඒ වුණාට වැඩේ මේකයි. ඇඳ වටේ ටීප් පැටව යන්න මං යාලේ නෙමෙයිනේ නිදාගත්තේ. ගෙදරනේ? ගෙදර ඇඳේ. ඔව්. ඇඳ වටේ ගියේ ටීප් පැටව නෙමෙයි. එහෙනම් අපේ සීයා. සීයාද? සරම පිටිපස්සෙන් මෙහෙම උස්සගෙන. ඊයා. නෑ ඊය මට්ටමටම ඉස්සුනේ නෑ. චුට්ටයි. චුට්ටක් පහලින්. මම ගියා මගේ ඇඳ වටේ ඔහොම. යන ගමන් කිව්වා මං උඹ කොට දානවා. ඇයි? ඔයා ඇඳේ ඔක්කොම විට්ටන් කැඩිලා ඇතුලේ වලේද හිටියේ? වලේ නෙමෙයි ඇඳේ හිටියේ. ගොඩ දානවා කිව්වේ මගේ අනාගතේ ගොඩ දානවා කියලා. අනාගතේ කියලා රිංගුවානේ මගේ ඇඟට. ඇඟට? අම්මෝ දැන් ඒකෙන් පස්සේ මට හැරගිය සැමියා දෙපතුල ළඟට ගෙන්නන්න පුළුවන්. අනේ ෂොක්. ඒ කියන්නේ ඔයාට පුළුවන් හැරගිය බිරිඳ දෙපතුල ළඟට ගෙන්නන්න. ඒක නම් බෑ. ඇයි බෑ? ඒක මට නෙමේ සක්‍රයාගේ පුතා වයිමාවත් කරන්න බෑ. කොහොම කරත් බිරිඳගේ දෙපතුල ළඟට යන්න වෙන්නේ සැමියාටම තමයි. ඒකයි. හැබැයි ඒ බැරි වුණාට මට පුළුවන් ඉරි පැන්නුම්, කොටු පැන්නුම් බෑ. නූල් මතුරන්න පුළුවන්, ජීවම් කරන්න පුළුවන්, අති ප්‍රබල මහා රතිකාම වශී තියනවා, වශී කරන්න පුළුවන්. පරේරා. ඇයි? මටත් උදව්වක් කරනවද? කරන්න. මට වැඩක් කරලා දෙනවද? මම වැලි ලොරියක් ගෙන්නලා දෙන්න දෙපතුල ළඟට. ඇයි මම මේ හොස්පිටල් එකේ තව බිල්ඩින් එකක් හදන්නද? වැලි ලොරි ගෙන්න. ඕවර්ටේක් කරන බස් එකක්. ඒව ඕනේ නෑ. පඬිත වෙනදු කියන දේ අහන්න. කියන්න. මේ බලන්නකෝ. මට අරයව ගෙනල්ලා ඕනේ. අපේ මෝචරි අමරයාව. මිනිහක් එක්කම දෙපතුල ළඟට ගෙනත් දෙන්නද? ඊයා තූක් විතර කර තාට්ට අමරි මොකටද අනේ මට? එහෙනම් එයා නෙමෙයි. අරයා? කොරයද? නාරං. මේ නාරං කියනකොට මූණේ දොඩම් ගතියක් තියෙනවා. ඇඹුලයිනේ. ගෙන්නලා දෙන්නම්. හැබැයි මෙහෙමයි ඒකට කෙස් ගහක් ඕන වෙනවා. මෙන්න යකෝ ගෑනු. කෙස් ගහ කලින් අරන්ද හිටියේ? නෑ යාගේ ඔළුව හැමදාම මෙහෙම අත ගන්නකොට දෙක තුනක් ගැලවිලා.